ආයිබෝවන් අද අපි කතා බහට ගන්න මාතෘකාව ටිකක් සංකීර්ණයි. ඒත් හැමෝටම ගොඩාක් වැදගත් වෙන දෙයක්. ඒ තමයි ශ්‍රී ලංකාවේ පෞල් නීතියේ තියෙන මූලික સિદ્ધාන්ත මොනවද කියන එක. ඇත්තටම පෞලක් කියන්නේ ආදරය විශ්වාසය මත ගොඩනැගෙන දෙයක්නේ. ඒත් ඒ දේවල් විතරක්ම ප්‍රශ්නයක් විසඳ ගන්න මදි වුණොත් මොකද වෙන්නේ? අපි කවුරුත් හිතන්නේ පෞල් ජීවිතය සාමකාමීව ගෙවන්න තමයි. හැබැයි ඉතින් සමහර වෙලාවට පෞද්ගලික බැඳීම් වලින් විතරක්ම විසඳ ගන්න බැරි බරපතල ප්‍රශ්න මතුවෙනවා. අන්නේ එතනට තමයි නීතියේ මැදිහත් වීම අවශ්‍ය වෙන්නේ. එතකොට මොකක්ද මේ පෞල් නීතිය කියන්නේ? සරලවම කිව්වොත් මේක තමයි පෞලක් ඇතුළේ තියෙන සම්බන්ධතා, අයිතිවාසිකම්, වගකීම් මේ හැමදේම පාලනය කරන නීති පද්ධතිය. විවාහ වෙන තැන ඉඳන් වෙන තැන දක්වා විශේෂයෙන්ම දරුවන්ගේ සුබ සාධනය දක්වාම මේ නීතිය ක්‍රියාත්මකයි. හරියට හැමදේම හොඳින් සිද්ධ වෙනකොට වගේම දේවල් වැරදුනොත් පෞලේ සමාජිකයන්ව ආරක්ෂා කරන්න හදපු නීතිමය ආරක්ෂක පද්ධතියක් වගේ. ඉතින් අද අපි මේ ගැන කතා කරන්නේ මෙන්න මේ පිළිවෙලට. මුලින්ම බලමු පෞල් නීතියක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. ඊළඟට ලංකාවේ තියෙන නීති පද්ධති 4 ගැන, විවාහයේ නීති රීති, ගැටලුවවම මොකද වෙන්නේ, නීතියානුකූලව විවාහයක් අවසන් කරන්නේ කොහොමද, සහ අන්තිමට දරුවන්ට මොකද වෙන්නේ කියන කාරණා ගැන. අපි මේ ගමන යමු පියවරෙන් පියවර. හරි. එහෙනම් මුල්ම කාරණය. ඇයි අපිට පෞල් නීතියක් අවශ්‍ය වෙන්නේ? පෞල කියන්නේ හරිම පෞද්ගලික දෙයක් නේ. ඉතින් ඒකට විධිමත් නීතියක් ඕනමද? ඔව් ඕන වෙනවා. මොකද පෞද්ගලිකව කතා කරලා විසඳ ගන්න බැරි තැනට ප්‍රශ්න ආවම එතනදී තීරණාත්මක ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. උදාහරණයක් විදිහට යුවලකට තවත් එකට ජීවත් වෙන්නම බැරි නම් ඊළඟට මොකද වෙන්නේ? දෙමව්පියෝ වෙනුනොත් දරුවන්ගේ වගකීම බාරගන්නේ කවුද? මේ වගේ දේවල් වලට පිළිතුරු දෙන්න තමයි පෞල් නීතිය මැදිහත් වෙන්නේ. හොඳයි. දැන් අපි එනවා මේකේ තියෙන හරිම සුවිශේෂී කාරණයකට. ඒ තමයි ශ්‍රී ලංකාවේ පෞල් නීතිය කිව්වට තියෙන්නේ එක නීතියක් නෙවෙයි, නීති පද්ධති 4ක්ම තියෙනවා. බලන්න මේක හරිම පුදුම සහගතයි. බහුතරයකට ඒ කියන්නේ පහතරට සිංහල සහ යාපනයෙන් පීඨ දෙමළ අයට අදාළ වෙන්නේ රෝමලන්දේසි නීතිය මත පදනම් වුණු සාමාන්‍ය නීතිය. ඊළඟට උඩරට පළාත්වල පාරම්පරික මූලයන් තියෙන සිංහල අයට උඩරට නීතිය අදාළ වෙනවා. ඉස්ලාම් දහම අදහන ඕනෑම කෙනෙකුට මුස්ලිම් නීතියත්, යාපනයේ අර්ධද්වීපයේ ස්ථිර පදිංචියේ තියෙන දෙමළ ජනතාවට තේසවලාමේ නීතියත් බලපානවා. ඉතින් පේනවනේ කෙනෙකුට අදාළ නීතිය තීරණය වෙන්නේ ජන වර්ගීය, ආගම, සමහර වෙලාවට පාරම්පරික ප්‍රදේශය අනුව. මේක විස අපේ නීති පද්ධතිය අතරම ටිකක් සංකීර්ණයි. එහෙනම් අපි බලමු පෞලක නීතියමය පදනම. ඒ කියන්නේ විවාහය ගැන නීතිය තියෙන නීති රීති මොනවද කියලා. නීතිය හැටියට බැලුවොත් විවාහයක් කියන්නේ නිකම් පෞද්ගලික බැඳීමක් විතරක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඒ කියන්නේ නීත්‍යානුකූලව බැඳී පවතින ගිවිසුමක්. ඒක විශේෂ ගිවිසුමක් නිසා විශේෂයෙන්ම සාමාන්‍ය සහ උඩරට නීතිය යටතේ විවාහ වෙන්න කලින් සපුරාලන්න ඕන දැඩි නීති රීති ටිකක් තියෙනවා. මොනවද මේ අවශ්‍යතා? 1. අවම වයස. දෙන්නගේම වයස අවුරුදු 18 සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. 2. ළඟම ඥාතීන් වෙන්න බෑ. ඒ කියන්නේ දෙමව්පියෝ සහ දරුවෝ එම නැත්තම් සහෝදර සහෝදරියෝ අතර විවාහය සම්පූර්ණයෙන්ම 19. 3. අවිවාහක වෙන්න ඕන. ඒ කියන්නේ එක්කෙනෙකුට එකම වෙලාවක ඉන්න පුළුවන් එක සහකාරුවෙක් හෝ සහකාරියක් විතරයි. දැනටමත් විවාහ වෙලා ඉන්න ගමන් ආයෙත් විවාහ වෙන එක ද්විත්ව විවාහය කියලා අපරාධයක් විදිහටත් සැලකෙනවා. ඉතින් මේ කරුණු තුන, ඒ කියන්නේ වයස, ඥාතීත්වය සහ විවාහක තත්වය අනිවාර්යෙන්ම බලපානවා. හොඳයි. දැන් අපි කතා කරමු ටිකක් සංවේදී ඒත් අතිශයින්ම වැදගත් මාතෘකාවක් ගැන. පෞලක් ඇතුලේ ගැටලු ඇති වුණාම විශේෂයෙන්ම ගෘහස්ත හිංසනය වගේ තත්ත්වයකදී නීතියෙන් ලැබෙන ආරක්ෂාව ගැන. ගෘහස්ත හිංසනය කිව්වම ගොඩක් අය හිතන්නේ ශාරීරික හිංසනය ගැන විතරයි. ඒ කියන්නේ ගහන එක, තල්ලු කරන එක වගේ දේවල්. නමුත් නීතිය ඊට වඩා පුළුල්ව මේක දිහා බලනවා. මානසික අපයෝජනය, ඒ කියන්නේ නිතරම අපහාස කරන එක, බය කරන එක, සිර කරලා තියෙන එක, ඒ වගේම ආර්ථික අපයෝජනය, මූලික අවශ්‍යතාවලටවත් සල්ලි නොදී ඉන්න එක, හම්බ කරන දේ බලෙන් ගන්න එක, සහ ලිංගික අපයෝජනය. ඒ කියන්නේ කැමැත්තට විරුද්ධව ලිංගික ක්‍රියාවලට බල කරන එක. මේ හැමදේම ගෘහස්ත හිංසනයේ විදිහට නීතිය පිළිගන්නවා සහ මේ හැම එකක්ම බරපතල විදිහට සලකනවා. එහෙම තත්වයකදී ආරක්ෂාව පතා ගන්න පුළුවන් පැහැදිලි පියවර ටිකක් තියෙනවා. පළවෙනිම දේ තමයි පොලිසියට පැමිණිලි කරන එක. ඒ සඳහා ළඟම තියෙන පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශයට යන්න පුළුවන්. දෙවෙනි පියවර තුවාල වෙලා තියෙනව නම් වහාම රෝහලකට ගිහින් නිල වෛද්‍ය වාර්තාවක්, ඒ කියන්නේ JMO වාර්තාවක් ලබා ගන්න එක. මොකද ඒක හරිම බලවත් සාක්ෂියක්.
තුන්වෙනුව මහිස්ත්‍රාත් අධිකරණයට ඉල්ලුම් කරලා ආරක්ෂක නියෝගයක් ලබා ගන්න පුළුවන්. මේ නියෝගයෙන් හිංසකයාට වින්දිතයාට ලං වෙන එක කතා කරන එක වගේ දේවල් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ තමයි පොලිසියෙන් පටන් අරන් බලගතු අධිකරණ නියෝගයක් දක්වා යන පැහැදිලි ක්‍රියාත්මක කරන්න පුළුවන් ආරක්ෂිත මාර්ගයක් තියෙනවා කියන එක. හරි. දැන් අපි කතා කරමු විවාහයක් ආපහු හැරවන්නම බැරි විදියට බිඳ වැටුනාම ඒක නීත්‍යානුකූලව අවසන් කරන්නේ කොහොමද කියන එක ගැන. ඒ කියන්නේ දික්කසාදය ගැන. හැබැයි මේක එච්චර සරල ක්‍රියාවලියක් නම් නෙවෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය යටතේ දික්කසාදයක් ලබා ගන්න නම් නීතියෙන් පිළිගන්න නිශ්චිත හේතු තුනෙන් එකක්. ඒ කියන්නේ වරදක් අනිවාර්යෙන්ම උසාවියේදී ඔප්පු කරන්න ඕන. පළවෙනි වරද තමයි අනාචාරය. ඒ කියන්නේ විවාහක කෙනෙක් තමන්ගේ සහකරු හෝ සහකාරිය ඇරෙන්න වෙන කෙනෙක් එක්ක ස්වේච්ඡාවෙන්ම ලිංගික සම්බන්ධයක් පවත්වන එක. හැබැයි මේක උසාවියේදී ප්‍රබල සාක්ෂියක ඔප්පු කරන්නම ඕන. දෙවනි හේතුව තමයි ද්වේෂ සහගතව අතහැරලා යන එක. ඒ කියන්නේ කිසිම වළංගු හේතුවක් නැතුව විවාහය අවසන් කරන්න හිතාගෙනම එක්කෙනෙක් අනිත් කෙනාව දාලා යන එක. මේකේ තව පැත්තක් තියෙනවා. ඒ තමයි ව්‍යංගාර්ථ අතහැර යාම. ඒ කියන්නේ එක්කෙනෙක්ගේ දරුණු හිංසාකාරී හැසිරීම නිසා අනිත් කෙනාට gederin යන්නම සිද්ධ වෙන එක. ඒකත් නීතිය සලකන්නේ ද්වේෂ සහගතව අතහැර යාමක් විදිහටමයි. තුන්වෙනි හේතුව නම් බොඩක් කලාතුරකින් භාවිතා වෙන එකක්. ඒ තමයි සුව කරන්න බැරි ලිංගික බෙලහීනතාව. හැබැයි කොන්දේසි දෙකක් තියෙනවා. මේ தত্ত্বය විවාහ වෙන වෙලාවෙත් තිබිලා තියෙන්න ඕන. ඒ වගේම වෛද්‍ය විද්‍යාත්මකව සුව කරන්න බැරි එකක් වෙන්නත් ඕන. මේක වඳභාවය කියන එකට වඩා වෙනස් දෙයක්. හරි. මේ හැමදේම අස්සේ තියෙන වැදගත්ම සහ සංවේදීම ප්‍රශ්නේ තමයි දරුවන්ට මොකද්ද වෙන්නේ? ඕනෑම පෞල් වෙනවීමකදී අධිකරණය ඉහළම ප්‍රමුඛතාවය දෙන්නේ දරුවන්ගේ අනාගතයට. ඉස්සර කාලේ තිබුණ සංකල්පයක් තමයි පියා ස්වාභාවික බාරකරු කියන එක. ඒ කියන්නේ නීත්‍යානුකූල බාරකාරත්වය ඉබේව පියාට හිමි වුණා. හැබැයි අද වෙනකොට ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අද නීතියේ රන් රීතිය තමයි දරුවාගේ උපරිම යහපත. උසාවියේ තීරණයක් ගන්න අම්මගේවත් තාත්තගේවත් අයිතිවාසිකම් ගැන හිතලා නෙවෙයි. දරුවාගේ සුබ සාධනයට සහ සතුටක හොඳම දේ මොකක්ද කියන එක විතරක්ම හිතලා. මේක නීතියේ චින්තනය ඇති වුණ ලොකු වෙනසක්. ඉතින් මේ දරුවාගේ උපරිම යහපත තීරණය කරද්දී අධිකරණයේ කරුණු ගොඩාක් දිහා බලනවා. දරුවාගේ වයස කොච්චරද? පොඩිම දරුවෙක් නම් සාමාන්‍යයෙන් මව ළඟ තියෙනවා. දරුවාට තීරණ වයසක් නම් දරුවාගේ කැමැත්ත මොකක්ද? ඒ වගේම දෙමව්පියන් දෙන්නගේම හැසිරීම, චරිතය, දරුවාට ආරක්ෂිත ස්ථාවර පරිසරයක් දෙන්න තියෙන හැකියාව, දරුවාගේ අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යන්න පුරුවන්ද කියන කාරණා මේ හැම දෙයක්ම කිරාමැනල බලලයි බාරකාරත්වය ගැන තීරණයක් ගන්නෙ. ඇත්තටම මේ කියමනේ මේක හොඳටම පැහැදිලි වෙනවා. බාරකාරත්වයේ පිළිබඳ කාරණාවලදී අධිකරණය මවගේ පැත්තවත් පියාගේ පැත්තවත් ගන්නෙ නැහැ. ඒ ගන්නෙ දරුවාගේ පැත්ත පමණයි. ඒ කියන්නේ දෙමව්පියන් වෙන්මුණාම නීතිය ක්‍රියාත්මක වෙන්නේ දරුවාගේ අවසාන ආරක්ෂකයා විදිහට. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් මේ විග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ පෞල් නීතියේ සංකීර්ණ පැතිකඩක් ගැන යම් අදහසක් ලැබෙන්නේ නැති. හැබැයි මේකෙන් අපිව හිතන්න පොළඹවනවා. නීතියේ ප්‍රධානම අරමුණ දරුවාගේ සුබසාධනය ආරක්ෂා කරන එක නම් අද වේගයෙන් වෙනස් වෙන නූතන පෞල්වල ස්වභාවයට ගැලපෙන්න මේ නීති පද්ධති තවදුරටත් හොඳින් අනුවර්තනය වෙන්න ඕන කොහොමද? ඒක තමයි අපි ඉස්සරහට හිතන්න ඕන ප්‍රශ්නය.